ආයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන ඔබ සියලුම දෙනාට මෙවර 2020 ලෝක කුසලානේ දෙවන සෙමිෆයිනල් තරගයේ ඊයේ දිනදී පැවැත්වෙනවා. ඒ ඉන්දිය කණ්ඩායම සමගින් එංගලන්ත කණ්ඩායම අතර එහිදී කාසියවාසී දිනාගත් එංගලන්ත නායකයා හැරි බ්‍රොක් තීරණය කරන්නේ පළමුව පන්දුව යැවීමට ඔහුගේ තීරණයට හොඳ පිළිතුරක් ලබා දීමෙන් මෙවර 2020 ලෝක කුසලානේ වැඩිම ලකුණු සංඛ්‍යාව මෙන්ම 2020 ලෝක කුසලාන ඉතිහාසයේ සෙමිෆයිනල් වටයකදී කණ්ඩායමක් වාර්තා කරගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරගනිමින් ඉන්දිය කණ්ඩායම පන්දු වාර 20ක් තුලදී කඩලු 7ක් දැවී ලකුණු 253ක් වාර්තා කර ගැනීමට සමත් වුණා. එහිදී ඔවුන්ගේ වැඩිම ලකුණු ලාභය බවට පත්වන්නේ නැවතත් සංජු සැම්සන් පන්දු 42කදී ලකුණු 89ක් ඉන් අනතුරුව ශිවම් ඩුබේ පන්දු 25කින් ලකුණු 43ක් ඉෂාන් ක්‍රිෂාන් පන්දු 18කින් ලකුණු 39ක් සහ හාර්දික් පාණ්ඩ්‍යා පන්දු 12කින් ලකුණු 27ක් ලබා ගනිද්දී අවසන් මොහොතේදී තිලක් වර්මා පන්දු 7කින් ලකුණු 21ක් වාර්තා කර ගැනීමට සමත් වුණා. ලකුණු 254ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටිට පිවිසි එංගලන්ත කණ්ඩායමට තමාට නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩලු 7ක් දෙවි ලබා ගැනීමට හැකිවන්නේ ලකුණු 246ක් පමණයි. එදී ජේකොබ් බෙතෙල් පන්දු 48කින් ලකුණු 105ක් ලබා ගත්තත් ඔහුගේ මෙම ඉනිම එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කර අරගෙන යාමට ප්‍රමාණවත් වන්නේ නැහැ. ඔහුට යම් තාක් දුරකට හෝ සහයක් දැක්වූ ඉනිම බවට පත් වුණේ විල් ජැක්ස් ලබාගත් පන්දු 20කින් ලකුණු 35ක් ලබාගත් ඉනිම පමණයි. කෙසේ වෙතත් එහිදී ඉන්දිය කණ්ඩායම ලකුණු 7ක පහසු ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට සමත් වුණා. ඒත් සමගින් ඉන්දිය කණ්ඩායම මෙවර 2020 ලෝක කුසලානේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නවා. එහිදී අවසන් මහා තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත්ව තිබෙන්නේ නවසීලන්ත කණ්ඩායම. ඉතින් ඒ අනුව මෙවර 2020 ලෝක කුසලානේ අවසන් තරගය මාර්තු මාස 8 වෙනිදා ඉන්දිය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට තමයි කටයුතු සූදානම් කොට තිබෙන්නේ. කෙසේ වෙතත් ඊයේ තරගයේදී සංජු සැම්සන් පන්දු 42කින් ලකුණු 89ක් ලබා ගන්නවා. ඔහු එම ඉනිම ආරම්භයේදීම එංගලන්ත නායක හැරි බ්‍රූක් වෙත පහසු උඩ පන්දුවක් ලබා දුන්නත් ඔහුට එය රැක ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙම අවසරයෙන් ඔහු හොඳ ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත් වුණා. කෙසේ වෙතත් බොහෝ දෙනාගේ මතය බවට පත්ව තිබුණේ තරග පරාජයට ප්‍රධානතම හේතුව හැරි බ්‍රූක් විසින් අතහැරිය මෙම උඩ පන්දුව බවයි. කෙසේ වෙතත් තරගය අවසානයේදී එංගලන්ත කණ්ඩායමේ දුර්වලම පන්දුරකින් බවට පත්ව තිබුණෙත් මෙම පන්දුරකීම සහ ඉන් අනතුරුව එංගලන්ත ප්‍රේක්ෂකයන්ගෙනුත් දැඩි විරෝධයක් හැරි බ්‍රූක්ගේ මෙම දුර්වල පන්දු රැකීමට එල්ල ඇති බවට තමයි මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට තිබෙන්නේ. ඉතින් මේ පිළිබඳ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටිය අලුත් වන සියලුම තොරතුරු එසේනින් දැනගන්න subscribe කරලා දිගටම රැඳින්න අපේ YouTube නාලිකාවත් සමග.